අනේ මේ මොඩේ අදත් ඉන්නවනේ. හැමදාම මං එනකම් බලන් ඉන්නවා. වෙලාවකට පව් කියලාත් හිතෙනවා අප්පා. හැබැයි අද නම් ටිකක් ලස්සනට ඇවිත්. අනේ ඉන්න. ඇයි මොකද? දසස් දාන්නේ. තාත්තා නායක්ද? හම්මෝ මෑ ගෑස්. තාත්තා නායක නම් කොහොමද නංගි මෙච්චර ලස්සන අතපය හතරක්? කෙල්ලෙට පාරකවත් යන්න නෑ. සල්ලිකාර තාත්තලාගේ සල්ලාල පුත්තු. අන්න ඉතින් වැරදි කතාවක් කිව්වා. තාත්තට සල්ලි තිබ්බනම් මම මේකේයිද? මේ අද මං ආවේ මේකෙන් දෙකෙන් එකක් විසඳ ගන්න. සිංහල තේරෙන්නේ නැද්ද ඔයි? මං තමුසෙට කැමති නෑ. වද දෙන්න එපා. අනේ පනේ තනේ. මොකද්ද? නෑ මුකුත් නෑ. උතර කේන්ති ගන්න එපානේ හැම වෙලේම. ඔයා දන්නවද මං ඔයාව හම්බෙන්නේ කොච්චර කට්ටක් කාලා දීලා. නිවාඩු දාගෙන. ගෙදර මිනිස්සුන්ට බොරු කියලා. වැඩවලට බොරු කියලා. අතර කීයක් හරි හම්බෙන සල්ලි වලින් මෙන්න මේකට තෙල් ගහගෙන. හැමදාම මට මේක කරන්න බෑනේ අප්පා. තව මොකුත් නැද්ද? තව තියෙනවා. ඒතකොට මම ලස්සන නැඳගෙන. හිතන්නේ තමුසේ ලස්සනයි කියලාද? එහෙම කියන්න එපා සඳුර. ඔයා දන්නේ නැතුණාට මේ ෂර්ට් එක එහා ගෙදර අයියාගේ. මේ කලිසම මගේ හොඳම යාළුවගේ. සපත්තු දෙක. ඒක ඉල්ල ගත්තේ අපේ අක්කා බැදුම් මස්සිනාගේ. මම මේක විනාඩියක් ඔයාව බලන්න. කොච්චර කට්ටක් කනවද? හපෝ ඔයාන චීයානේ. ඔයා කොහොමද මාව බෙදලා කන්න දෙන්නේ? කන්න නම් දෙන්න නංගි. උදේට යමු දවල්ටත් එක්ක. එතකොට රැයට? හරි. රැයට ඉතින් මං කොහොමත් කන්න දෙනවනේ. හා මලුනේ. මාට යන්නත් පුළුවන්ද? තුන්වෙනි හැම බලන්න. තොට මම අද උදේ පාන්දර බලු වැඩ කරන්න එපා බල්ලෝ. මොකද්ද බං ඔගේ තේරුම? පුකට එළිය වැටෙනකන් නිදාගෙන. වැඩට යන්න නැද්ද ගේ බන්තෝ? මොකද්ද මං උදේ පාන්දර මා කාලා කන්නේ වැඩ කරන්නේ. අනික මන්න යන්නේ ඇයි තෝහට රසාවලට. ඇයි මොකද්ද කියන්නේ උඹ? මං කවදා උඹට වරදක් කරලා නැහැ නේ බං. අප්පා වව්. ඒක නම් කතා කරලා වැඩක් නැහැ. උඹට මතකනේ ඒ පාළුනේ විස්තරේ. ඊදර කවුද? මං දුන්නම කන්නම් කාට දුවන්න කොරිය සර්විස් එකේ. ඔයාලට පාර්සලයක් ඇවිල්ලා තියෙනවා. කවුරුත් නැද්ද? හලෝ සෝරි මිස් මේ මොකද්ද පාසලේ? මං දුන්නම කන්නම් කාට දුවන්න කොරිය සර්විස් එකේ. මිස්ටර් පාර්සල් එකක් ඇවිල්ලා මං හිතන්නේ මොනවද මන්ද මිස් මේ කල්ලා බලන්න යන්නේ. මිස් තමයි දන්නේ ඉතින්. What do you know? මොකක්? ඔයාට කලබලක් බැරිද? මිස් මට මේ කඩලා බලන්න පුළුවන්. හැබැයි මේ පාර්සල් එක කඩලා බලන්න බෑ. මිස් මේකට පේ කරලා මිස්ම කඩලා බලලා ගන්න. Okay wait. කොහෙන්ද? ඔයාට හදිසිද? මිස්. ඔයාලා වහින්නත් වගේ ඉක්මනට යන්නත් ඕනි. ඔයාට බඩගිනිද? එන මොන හරි කාලයක්. ඔය ඉතින් මං කෑම කඩේකට වෙන මිස් වැඩ ගන්න මං ඩෙලිවරි සර්විස් එකේ වැඩ කරන්නේ. බඩගිනි නම් තමයි තාම උදේට කාලත් නෑ. මොනවාද කන්න තියෙන්නේ? පිස්සු නැතුව එන්න ළමයා. මොන හරි කාලයක්. මට පේන විදිහට අද නම් කෑම හම්බෙයි වගේ. දැන් නම් හොඳටම ඇති මිස්. තව නම් බෑ මේ මිස්. මං හොඳ හිතින් කියන්නේ. වැඩ ටික ඔක්කොම කරලා යනවා. දන්නවනේ මං කෑ ගැහුවත් මේ වටේ පිටින් මිනිස්සු ඔක්කොම ඇවිල්ලා ගෑනුන්ට අතවර කරනවා කියලා තම්සර හොඳටම ගහයි. අනේ මිස් මම මේ විදිහට ළමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් මිස්. මම හිතන ළමයි ගෙදර බලන් ඉන්නවා. අද හම්කෝ කරගත්ත නැත්නම් එයාට සාප්නේ කොහොමද? මට අන්නා මිස්.
කවුරුත් සිංහල තේරෙන්නේ නැහැනේ. බේර ගනියෝ. මෙන්න ගෙදරට ක්‍රීස් ජැකට් කරනවා. අනේ ඉන්න ඔන්න ඔකයි උනේ ඔබ පළවෙනිට හොයලා දීපු රස්සාව කමක් නැහැ පළවෙනි කින්ද කියනකො උඹට මතකද උඹ හොයලා දීපු දෙවෙනි රස්සාව හරි හරි උඹ කිව්වේ ඉතින් උඹට එක තැන ඉඳන් කරන්න බෑ රස්සාවක් හොයලා දෙන්න කියලා මම ඉතින් හොයලා දුන්නා හොයලා දුන්නා තමයි උඹට මතක නැද්ද කියනකො අන්න ඒ වගේ ඒ රස්සාවට මට මොකද උනේ කියලා අයියෝ මල්ලි එළියට අරින්නකො එළියට විකාර නටනවනේ ඉතින් අයි මල්ලි මොකද ඉරාදෙන ෆෝන් එකට මම මේ ෆෝන් එකේ වීඩියෝ එකක් බල බල හිටියේ එකපාරට ප්ලේන් එකක් කරන උටින් දැන් මොනාක් කරන්න පෙන්නන්නේ නැහැ මට ෆ්‍රේන්ඩ් ගන්නේ ඔවයි මල්ලි මේක නම් ලොකු ප්‍රශ්නයක් ඈ ෆ්‍රේන්ඩ් එකක් කියන්නේ මල්ලි මේක හදන්නත් පොඩි ගාණක් යයි ඔයා මොකද්ද බලපු වීඩියෝ එක මේ වෙද්දි අයියේ මම ඇත්තට හොඳ වීඩියෝ ගන්නේ බල බල හිටියේ අනේ ඉන්න නෙමෙයි ගියත් එන්න කෙලවෙන්න තමයි යන්නේ මල්ලි මේවා බල බල හිටු වීඩියෝ එක මේ වෙද්දි ඔයාගේ අම්මට තාත්තලා අයියට මල්ලිට WhatsApp එකේ යන්න තමයි හදන්නේ ඔයාට තියෙන්නේ තව විනාඩි 5යි ඒ විනාඩි 5 තුත මේක හැදුවේ නැත්තම් රෙදි නෑ මල්ලි රෙදි නෑ අපි දන්නෙත් නෑ අයියේ ඒ වීඩියෝ එක දින් දැක්කොත් මම ඉඳලා ඉවරයි මම ඔයාලට 6000ක් දෙන්න ඕක මට කොහොම හරි හදාලා දෙන්නකෝ හරි මල්ලි මට විනාඩි 5ක් දෙන්න මට ටක් ගාලා හදාලා දෙන්න දැන් ඉන්නේ පොඩි උන්නක් ගණ්ඩ දෙයක් නේ. අද කරන්නක හොඳ වැඩ. මුන් ඔන්ලි ෆෑන්ස් යන්න දන්නවා. හැබැයි ෆෝන් එකේ ෆ්ලයිට් මූඩ් වෙන්න මේක ඕෆ් කරගන්න දන්නේ. අම්පා මේවට තමයි මට නගින්නේ. මටත් හොඳ පල්ලමේදී. දෙන දෙයියොත් ගෙදරට ගෙනල්ලා දෙන්නේ බුෆේ දාලා. වැඩේ නම් හරි ආවයි ෆෝන් එකේ හරි මෙන්න සල්ලි හෙලෝ බොස් කියන්න මං කලින් කස්ටමර් වහම සියලුම දේවල් බලාගෙන හිටියේ. මොනවද මිනිස්සු ඔය කරන දෙකයි පොණ වැඩ? තපුසලට වැඩ කරනකොට බාසට පඩියක් ගෙවරවානේ. හෙටි දැන් නැවිදිදී හොඳයි. හරි හරි මං හෙටි දාගෙන ඉන්න තු ඉන්න ඔය පළාත එන්න එපා. ආයි මට උඹ හොයලා දෙන රස්සාවලට යන්න කියන්න එපා සරා මට එපා වෙලා තියෙන්නේ උඹ කියන විදිහට මේ ලෝකේ කාරු නිකන් ඉඳන් සල්ලි හොයන්නේ නැහැ බා මං ඒක දන්නවා අතේ සතේ නැති වුණාම මගේ පණේ කියනු යන්නේ අනේ පකෝ කියලා දෙපාරක් රවල් අනේ බං උඹේ අඩ වැඩි රහස්ස ගනින් මන් දැන් සුපිරි ජොබ් එකක් හොයන්න තියෙන්නේ මම මේකට යනවා ඔබ කැමති නැති වුණත් හැබැයි මේකට නම් අකුල් හෙලන්න එපා බෑ කියන්න එපා නෑ කියන්න එපා සුපිරි ජොබ් එක මේක මං කතා කරලා ඉවරයි ආයෙ නම් වදනම් දෙන්න එපා අනේ බා මං ආයේ ඔබට ජොබ් වල දෙන්නේ නැහැ. ඔබ ඕන දෙයකට ඵලයක් මගේ ඉරිසියාවක් නැහැ. මෙන්න වැන්ද. මට නම් ආයේ වද දෙන්න එපා. එන්නේ මොකද්ද මං ජොබ් එකේ? ඉතින් දැන් ගියා වගේ ඵලයක් මම අහන්න තු එක මචං මේක සුපිරි ජොබ් එකක් මාසෙට ලක්ෂ වැඩි ගන්න පුළුවන් කියලා මම දැක්ක දාලා තියෙනවා මේකට ඕනි කාර් එකක් විතරයි ඇයි උඹ මේ පාර මං කොල්ලයක් දක්වන්නද යන්නේ? අනේ බං විද්‍යාව කතා කරන්න එපා ඉතින් මේක ජෙනුයින් ජොබ් එකක් ටැක්සියක් දාලා ඩ්‍රයිව් කරන්න තියෙන්නේ කාර් එකක් තිබ්බට ඔන්න මම ඩ්‍රයිවර් ඈ දැන් එතකොට කො කාර් එක? කාර් එකක් නෑ අපි ගමු එතකොට සල්ලි ඒකනේ හත්තිලා වෙයි ඉතින් මට යාළුවෙක් ඉන්නේ මේ දින සද්දෙත් එක්ක අනේ ඉන්න මහත්තයාද මේ වාහනයක් බලන්න ආවේ? ඔව් අපි තමයි. ඔය තියෙන දේ ටක් ගාලා පෙන්නන්නේ. අයි මහත්තයා මොකක්ද තියෙන කලබලේ? ඔබ කටහන් ඉදාක පොඩ වැඩේ කරගන්න හරියට ඔය පිටිපස්ස තියෙන වண்டிය අන්න ඒවා විකුණන්නේ. මේක හරියන්නේ නෑ බං. යම් බා යන්න. මහත්තයා මේ හම්බ කරන් ගන්නේට වචන කියන්න ලෑස්ති වෙන්න එපා. ඔබ කටහන් ඉදාම වැඩක් කරගන්න වැඩේ කරගන්න දීලා මගුල් කියනවා මෙතන
මල්ලි ඔයා කියන්න මල්ලි මේ ගාන උඹ ගන්න ආයේ ටැක්සියක් ස්පෝට් කාර් එකක් නෙවෙන්නේ. අනික උඹට මේව පදින්න පුළුවන්ද? අනේ නිකන් ඉන්නපා. මේ උඹ ශ්‍රී ලංකාවේ මගේ හීනත් එක්කලා උඹ කිත කටවන් ඉඳපන් මේ ඔයාලා පොඩි බබලා වගේ මෙතන හැසිරෙන්න එපා. බිස්නස් එකක් කරනවා නම් බිස්නස් එක කරමු. ඕක දෙන්නේ මම ලක්ෂ 45යි. දන්නව නම් ගන්න. නැත්තම් ඵලයා මෙතනින්. හිකේ යකෝ මේව රත්තරන්ද මේ මල්ලි මේ මම මූට කාර් එක ගන්න මම තමයි සල්ලි දෙන්නේ. මේ මං ගාන ලක්ෂ 30යි තියෙන්නේ. උඹට ගන්න බැරි නම් වරේ යන්න මෙන්න. මේ පොඩ්ඩක් ඉදහංකෝ අයියේ පොඩ්ඩක් මේ මං කියන දේ අහන්නකෝ මේ මුට පොඩ්ඩක් තරහා කියලා. ඔය සංසු කියා. අයියේ මේ මෙහෙමයි සීන් එක. අපි ගාව ඇත්තටම ලක්ෂ 30යි තියෙන්නේ. හරිද? අයියේ මොකද කියන්නේ බිස්නස් එක ලක්ෂ 30න් කරමුද? කරමු මල්ලි. අයියට පින් සිද්ධ වෙනවා අයියේ. මේ බොට පිස්සුද මේ මූ මේ ගොලාබියක්ද මන්ද මන් දෙන්නද යකෝ ලක්ෂ 15ක් අඩුවන මේක එන්ජිම නැද්ද මල්ලි මේ අනේ මේ මීමපුලාරි යන්නේ නැහැ මේ ගමන් ගෙදර යන්න. උඹ කටවහන් ඉදහම් බං අපි ගෙදර කියලා ලක්ෂ 15න් එන්ජිමක් තියාගත්තා මොකද මේක දෙන්න අයියේ ඔයා ඔන්න මේ උඹ ඵලයන් බං යන්නේ මේක වරෙන් බල්ලෝ යන්න ඕක හරියන්නේ නැහැ මේ පිස්සු. අනේ ඉන්න කාර් ගණන් ගත්ත මල්ලි කවුරුත් කියන කතා ඇහුවේ නෑ ඉතින් මේ පළවෙනි එපිසෝඩ් එක විතරයි තව එපිසෝඩ් ගොඩක් එන්න දිනවා ඊළඟ එපිසෝඩ් එකේ සුපිරියෙක් හම්බෙමු අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ෆේක් ටැක්සි ඔයාලා හැමෝටම සුපිරියක් ගියාලා දෙන්න